හෙලෝ කොහමද ඔයාලට එන්නකො මේ පැත්තට අද මං හදන්නේ මොනවද බලන්න මං අද කිරට පරිප්පුවක් හදනවා ඉස්සෙල්ලාම මං පරිප්පු ටිකක් අරගෙන මැටි වලඳකට දාලා පරිප්පු ටික සෝදලා ගත්තා ඊට පස්සේ මං පරිප්පුවකට වතුර තැම්බෙන්න පුළුවන් ඇති ප්‍රමාණයට වතුර තියලා මං ඒකට දැම්මා ලූණු අමු මිරිස් කරපිංචා රම්පේ සුදු ලූණු මිරිස් කුඩු දැම්මා කහ කුඩු ටිකක් දැම්මා කුරුඳු කුඩු ටිකකුත් දැම්මා ඒකට මම ලුණු ටිකකුත් එකතු කරා ඒකල මම ලිපේ ටික වෙලාවක් තියාගත්තට පස්සේ ඔන්න මේක තමයි මගේ පරිප්පු වලඳ දැන් පරිප්පු ටික තැම්බිලා මට දැන් කිරි ටික දාගන්න තියෙන්නේ මම ඒකට මිටි කිරි මිටක් එකතු කරගත්තා ඊට පස්සේ මම පරිප්පු ටික ටෙම්පරාදු කරගන්නවා කිරි ටික උතුරලා ආවට පස්සේ මම පරිප්පු ටික වෙන භාජනයකට ගන්නවා පරිප්පු ටික තැම්බිලානේ දැන් මම පරිප්පු ටික වෙන භාජනයකට අරගෙන තමයි ඒ වලඳිම තමයි මම ටෙම්පරාදුව කරන්නේ මම වලඳ රත් වෙනකන් ඉඳලා ඒකට තෙල් ටිකක් දාගත්තා තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට දානවා අබ ඇට ටිකක් ඒකට මම එකතු කරනවා සුදු ලුණු ටිකක් ඒත් එක්කම මේකට මම රම්පේ කරපිංචක් දැම්මා කපාගත්ත ලුණු ටිකකුත් දැම්මා ඒක ටිකක් ලුණු ටික තෙලේ ටෙම්පරාදු වෙන්න ඕනේ තෙල් එකේ පොඩ්ඩක් ලුණු ටික ටෙම්පරාදු වෙනකොට සුවඳක් එනවා මම ඒ වෙනකන් තෙල් ටිකේ ලුණු ටික තියෙන්න ආරිනවා මම ඒත් එක්ක මේකට අද කෑලි මිරිස් නෙවෙයි දාගන්නේ මිරිස් කරල් දෙකක් කඩලා දාගන්නවා මිරිස් කරල් ටිකක් තෙලේ බැදුනට පස්සේ තමයි මම පරිප්පු ටික එකතු කරගන්නේ බලන්නකෝ ඊට පස්සේ මේ පරිප්පුව හරිම රසයි බත් කන්නත් පුළුවන් ඒ වගේම මම මේකත් එක්ක පාන් කන්නත් පරිප්පුව මේ විදිහට හදා ගන්නවා හරිම රසයි බලන්න පේනම් මගේ පරිප්පුව මගේ වීඩියෝස් නරඹන ඔයාලට ගොඩාක්ම ස්තුතියි මට කමෙන්ට්ස් කරන්න මගේ අඩුපාඩු මට පෙන්නලා දෙන්න මට ලයික් කරන්න මගේ වීඩියෝස් නරඹන ඔයාලට ගොඩාක්ම ස්තුතියි